BSc කාසිය වල තියෙනවා මේ දුර්ලභ කාසිය විශේෂ. මේ තියෙන්නේ මෙන්න මේක තඹකුට්ටි කාසිය කියලා කියනවා. මේ ඊ타ත්ම ඝනකමින් අධිකයි. මේ තාක්ෂණයේ නොදියුණු විදිහට තමයි හදලා තියෙන්නේ. මේ කාසිය වල සමහර කාසි මම මෙතන ඇතුළත් කරලා නැහැ. සමහර ඒවාගේ කෑලි කපලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඇටියට සමානව කරගන්න බැරි නිසා බරෙන් තමයි සමාන කරලා තියෙන්නේ. කෑලි වලින් කපලා අයින් කරලා තියෙන කාසි තියෙනවා. මම HM සමන් ජයසිරි. මම මේ කාසිය එකතු කිරීම ආරම්භ කරවේ අහම්බයක් හැටියට. ඒ කියන්නේ අපේ වත්තේ උදුළු ගන්නකොට මේ මට කාසියක් හම්බුණා. ඊට පස්සේ ඉතින් මම මේක එච්චර උනන්දුවක් දැක්ුවේ නෑ. මේ ගහ මුලට දාලා ওই ගල්කටත් එක්ක අහුවෙන අබලිගාවයත් එක්ක දාලා දෙනවා. ටික කාලයක් ගිහිල්ලා නැවත මාස කිහිපයකින් වගේ වත්ත කැලෑ වැදිලා සුද්ධ කරනකොට මට නැවතත් ඒ කාසිය මතුවෙනවා. මෙහෙම වාර ගණනාවක් මතුවෙනකොට මම ගෙදර ඇවිල්ලා කිව්වා මේ වගේ කාසියක් හම්බුණා මම මේ ගහක් මුලට දැම්මා කියලා. ඊට පස්සේ අපේ පුතත් උනන්දු කරලා කාසිය නැවත හම්බුනොත් තියෙන්නේ. ඉතින් මටත් අදහසක් ඇති වුණා නැවත වත්ත කැලෑ වැදිලා තිබිලා උදුළු ගන්නකොට හම්බෙයිද කියලා. නමුත් ඇත්තටම වාසනාවක් වගේ මට නැවත උදුළු ගන්නකොට මේ අර කාසිය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම ගෙනල්ලා මේ සුද්ධ කරලා බැලුවා. බලුවා මේක තිබුණේ BOC කාසියක්. ඒක වර්ෂය සඳහන් වෙලා තිබුණේ 1744 කියලා. ඒකට ඒ වෙනකොට අවුරුදු 260ක් විතර වගේ පැරණි කාසියක්. ඊට පස්සේ මේ කාසිය තියාගෙන ඉන්නකොට අපේ පුතා කිව්වා මේ ඔය කාසිය ලොකු ගානකට දෙන්න පුළුවන් වෙයි. ඒක නිසා මේ බලන්න උනන්දු වෙන්න කියලා. මේ පුතා පොඩි පුතාට තේරුණේ ඉතින් මටත් හිතෙනවා වසර 260ක් විතර වගේ පැරණි නිසා මේක හොඳ මිලකට දෙන්න පුළුවන් කියලා මම ඊට පස්සේ නුවරට ගියා. නුවරට ගිහිල්ලා වීදි ගානේ ගිහිල්ලා කඩවල විමසලා බැලුවට පස්සේ ඒගොල්ලෝ මේක ගණන්වත් ගත්තේ නැහැ. අපි ළඟ මේව ඕන තරම් තියෙනවා කියලා මගේ එක මේ වැඩි අවධානයක් යොමු කරේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ওই කාසිය අරගෙන ආවා ගෙදර. ගෙදර ගෙනල්ලා මට හිතුණා මේ පෞරාණික දේවල් එකතු කරොත් හොඳයි කියලා. ඊට පස්සේ මම ලැබෙන කාසි සහ උනන්දුවෙන් හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ පරිත්‍යාගශීලීන් ඉතා විශාල වශයෙන් මට නොයෙකුත් වර්ගවල කාසි පරිත්‍යාග කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ කාසි එකද මම පොඩි ටින් එකක් වගේ තමයි දාලා තියෙන පොඩි වාදනයක. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ වාදනේ ඉදමදි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඊට වඩා ලොකු වාදන පටන් ගත්තා. ඊට පස්සේ ඒවත් පිරලා යන්න පටන් ගත්තාට පස්සේ මම වෙනත් ක්‍රම වලට අත්හදා බැලීම වලට යටතේ ගාක් මේ වෙනකොට මම විපෑදම් කරලා තියෙනවා මේ කාසි එකතුව වඩා ආකර්ශනීය විදිහට කරන්නේ කොහොමද කියලා මම විවිධ අත්හදා බැලීම් කරා. ඒ අනුව මේ වන විට මම විවිධ භාණ්ඩ අරගෙන තියෙනවා, විවිධ පෙට්ටි අරන් තියෙනවා. ඒ අනුව තමයි මේක වර්ධනය කරලා තියෙන්නේ. 1744 හමු වෙච්ච කාසියෙන් ආරම්භ කරපු එක මේ වන විට ඊටමත්ම දැවැන්ත මේ එකතුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද දැනට දිය වෙන පුරා ප්‍රදර්ශන ගණනාවක් පාසල්වල ඒ වගේම විහාරස්ථානවල ප්‍රදර්ශනය කරලා තියෙනවා. මම ගුවන්විදුලි වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා. රූපවාහිනී වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ප්‍රවෘත්තිපත්වල දිවයිනේ ප්‍රසිද්ධ ප්‍රවෘත්තිපත්‍ර ගණනාවක මම පිළිපදව පළවෙච්ච ලිපි තියෙනවා. මට ඕන පෙන්වන්න පුළුවන්. මේ ලංකාදීප පුවත්පතේ මේ කාසිකතු පිළිබඳව පළවෙච්ච ලිපිය. ඒ වගේම තවත් පෙන්වන්නත් පුළුවන් මේ රජින පුවත්පතේ. රජින පුවත්පතේ පළවෙච්ච 2008 පළවෙච්ච මේ ලිපිය. මේක මේ වගේම ඉතිරිපොතේ මේ පැත්තේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තව අපි සර්වෝදය ආයතනයේ අපි සේවය කරන ඉන්න සර්වෝදය පුවත්පතක් තියෙනවා වෙනමම. ඒ සර්වෝදය පුවත්පතේ මේ පිටුවක්ම වෙන් කරලා තියෙනවා මම මගේ කාසිකතු කිරීම අගය කරලා. ඒ වගේම මේ අරුණ කියන පුවත්පත දැන් ජනප්‍රිය තියෙන පුවත්පත. මේ අරුණ පුවත්පතේ පළවෙච්ච මේ ලිපිය තියෙන්නේ. මේ තියෙන්නේ ජනයුගය කියලා ඒ දවස්වල පත්‍රයක් තියෙනවා. ඒ පත්‍රයේ පළවෙච්ච මේ ලිපිය තියෙනවා. ඒ අනුකට මේ ලක්බිම පුවත්පතේ මේ කාසිකතු පිළිබඳ පළවෙච්ච ලිපිය. ඒ අනුකට අපි ප්‍රදර්ශන පවත්වන ඒවා පිළිබඳව මේ අරුණ පුවත්පතේ අවල් දිනවල මේ ප්‍රදර්ශනයේ පැවැත්වෙන අවල් ස්ථානයේ කියලා සඳහන් වෙච්ච ලිපිය. ඒ වගේම මේ ජනයුගය පුවත්පතේ ප්‍රදර්ශනය පිළිබඳව පළවෙච්ච ලිපිය. ඊළඟට අපි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන දෙකක් කරා. එකක් දිහිවල ප්‍රධාන සත්වෝද්‍යානයේ ඒ වගේම ඉන්නවල ජාතික සත්වෝද්‍යානයේ අපි ප්‍රදර්ශනයක් පවත්වුවා. මේ දෙක සඳහා අපිට ඒ ආයතනයෙන් ලබා දුන්න සහතික අගය කිරීම වශයෙන්. ඒ අනුකොට අපි වසර 2010 වසරේදී
මේ කුලියාපිටිය ප්‍රසිද්ධ පාසලක් වන සාරණත් විද්‍යාලය. ඒක අපි ප්‍රදර්ශන කීපයක්ම පවත්වුවා. අවසාන වතාවට කරපු එකේදී ඇගීමට ලක් කරලා අපිට මේ සහතික පත්‍රයක් ප්‍රදානය කරා. මෙන්න මේ වගේ කීපයක්ම තියෙනවා. දැන් අපි බලමු මේ මගේ කාසි එකතුවේ තියෙන කාසි පිළිබඳව මම වෙනම ඇල්බම් හදලා තියෙනවා. ඒ කියන්නේ මගේ ළඟ තියෙන ඇල්බම් දැනට 12ක් තියෙනවා. තවත් ඇල්බම් පුරවන්න තරම් කාසි එකතු වෙලා තියෙනවා. දැන් මම මුලින්ම ආසාවට හොයනකොට මට මේ ඇල්බම් එකක් මේ බුක් ෂොප් එකකින් ගන්න පුළුවන් වුණා. අපි ඇල්බම් දන්නෙත් නෑ. එතකොට මේ ඒ ලබාගත්ත පළවෙනිම ඇල්බම් එක තමයි මගේ මේ තියෙන්නේ. මෙන්න මේ ඇල්බම් එක. ඉතින් මම හරි ආසාවෙන් තමයි මේක එකතු කරන්න පටන් ගත්තේ. දැන් මේකේ තියෙන මේ කාසි පිළිබඳ විස්තර මම වෙනම මේ අතින් ලියලා සකස් කරලා තියෙනවා. මේ තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව මේ පළවෙනිම නිකුත් කරපු සමරු කාසි යුගලය. මේ කියන්නේ මේ කාසිය නිකුත් කරේ මේ රුපියල් 5 රිදී කාසියක්. මේක දුර්ලභයි. 1957 දී තමයි නිකුත් කරේ 2500 බුද්ධ ජයන්තිය සමරන්නට. එතකොට ඒ කාසියත් එක්කම මේ තමනිකල් මේ බුද්ධ ජයන්ති රුපියල කියන කාසිය. ඊට පස්සේ මේ 1968 නිකුත් කරපු කාසිය ඒ විදිහට මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව නොබැන් ජාතිනී සමුළුව සීපත් කරන්න ගහපු පහේ කාසි සහ රුපියල් 2 ඊළඟට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා වෙනුවෙන් 1978 නිකුත් කරපු කාසි මේ විදිහට මේ ජගත් නිවාස වසරේ නිකුත් කරපු රුපියල් 10 කාසි. ඉතින් ඒ අනුව මේ සාමාන්‍ය සංසරණයේ පවතින කාසි වලින් මේ දැනටත් තියෙන සමරු කාසි. මේ තියෙන්නේ මේ සමරු කාසි විශේෂයේ මම එකතු කරලා තියෙන පිළිවෙල. ඊළඟට බ්‍රිතාන්‍ය පාලනය කරේ. ඒ කියන්නේ සුද්ධ අපේ රට පාලනය කරන කාලේ නිකුත් කරපු කාසි. මේ මම ළඟ තියෙන 1770 ඉඳන් 1945 දක්වා භාවිත වෙච්ච තඹ සතේ කාසි. තඹ සතේ කාසි වල විවිධ වෙනස්කම් තියෙනවා. වික්ටෝරියා රැජින ඉන්න එක, එඩ්වර්ඩ් රජුරෝ ඉන්න එක, ජෝර්ජ් රජුරෝ ඉන්න එක, ඒ විදිහට මේ සියලුම වර්ෂවල මම එකතු කරලා තියෙනවා මේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ භාවිත කරපු තඹ සතේ කාසි. ඒ වගේම බ්‍රිතාන්‍ය පාලන සමයේදී භාවිත කර සත භාගී කාසිය. සත භාගී කියලා කියන්නේ මේ සල්ලිය කියලා කියන්නේ. ඒක 1870 ඉඳන් මම මේ විවිධ කියන්නේ රජිනේ ඉන්න එක, රජුරෝ ඉන්න එක ඒ විදිහට වර්ගීකරණය කරලා මම එකතු කරලා තියෙනවා. ඒ වගේම මේ සතය මේ සත භාගේ සත කාල අපේ ජන විහාරයේ අලුත් කාල කියලා. එතකොට මේ 1870 නිකුත් කරපු අලුත් කාලය. ඒ කියන්නේ සතේ සත භාගේ මේ සත කාල. මේක ඊටාම දුර්ලභ කාසියක්. කාසිය එකතු කරන්න අතරත් බොහොම දුර්ලභයි මේ කාසිය. ඊළඟට ඒ බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ භාවිත වෙච්ච කාසියක් තමයි සත පහේ කාසිය. මේ ඊටාම ඔබට පේන්නේ නැති දැන් දකින්නට පුළුවන්. මේ කාසිය හුඟක් ඝනකමයි. මේ වික්ටෝරියා රජින තමයි ඉන්නේ. මේක 1870 සහ 1902 කාසි දෙකක් නිකුත් කරලා තිනවා. දැන් මම මෙතන ඇල්බම් එකට දාලා තියෙන 1870 කාසිය තියෙන 1902 එකක් තියෙනවා. එතකොට මේ සත පහේ කාසි බලන්න ඊටාම ඝනකමයි, බොහොම බරින් යුක්තයි, විශාල ප්‍රමාණයේ තඹ කාසියක්. මේකත් අද ඊටාමත් අධික මිලක් යටතේ තමයි මේ තියෙන අය අලුයි කරන්නේ. ඊළඟට මේ බ්‍රිතාන්‍ය පාලන සමයේ අපි භාවිතා වෙච්ච මේවා මම පේන්නේ තඹ කාසි, මේ තියෙන රිදී කාසි. මේවා පියෝ සිල්වර්. ඒ කියන්නේ පිරිසිදුම සිල්වර් වලින් හදලා තියෙන කාලේ 1908 ඉඳන් නිකුත් කළ මේ සත 10 කාසි. මේකෙත් තියෙන අර ක්වීන් වික්ටෝරියා, කිං ජෝර්ජ්, කිං එඩ්වර්ඩ් ඒ විදිහට මේ සත 10 කාසි තමයි ඔය තියෙන රිදී කාසි. ඊළඟට මේ තියෙන්නේ ඒ කාලෙම භාවිතා වෙච්ච රිදී 725. මේ 725ත් විවිධ වර්ෂවල විවිධ වෙනස්කම් සහිතව නිකුත් කරපු මේ 725 කාසි. ඊළඟට මේ තියෙන අපේ ලංකාවේ භාවිතා වෙච්ච ඒවා රුපියල් 7 නෙමෙයි මේ ක්වාටර් ෆාත් මේ ෆාතින්ග්ස් කියන වගේ. ෆාතින්ග්ස් කියලා මුදල් විශේෂයක් අපේ ලංකාවේ භාවිත වෙනවා. ඒක මේ ක්වාටර් ෆාතින්, හාෆ් ෆාතින්, වන් ෆාතින්, ඒ කියන්නේ ෆාතින් කාල, ෆාතින් භාගේ, ෆාතින් එක විදිහට භාවිත කරලා තියෙනවා. ඊළඟට ඔබට දැන් දකින්න පුළුවන් වෙන්නේ ඊටාම කුඩා කාසියක්. මෙන්න මේ කුඩා කාසිය 1874 සහ 1815 ලංකාවේ උඩරට කඳුරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ රජකම් කරපු කාලේ භාවිත වෙච්ච උඩරට රිදී පනම කියන මේ සියුම් කාසි විශේෂය. මේවත් හරි දුර්ලභයි. ඊළඟට මේ තියෙන්නේ ඒක මේ බ්‍රිතාන්‍ය පාලන සමයේ රිදී වල රිදී රුපියල් මේ රිදී 750 කාසි. රිදී 750 දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවේ 710 මේ 725 මේ රිදී 750 කාසි. මේවත් විවිධ වර්ෂවල විවිධ ලාංඡන සහිතව නිකුත් වෙලා තියෙනවා. මේ අපි කුඩා කාලේ භාවිත කරන මේ පිත්තල වලින් පිත්තල ලෝහය නිෂ්පාදනය වල 725 50 ඒවා දැන් භාවිතේ කොහොමත්ම නෑ දකින්නත් නෑ. ඊළඟට මේ තියෙන්නේ මේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ භාවිත වෙච්ච රිදී රුපියල
මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේක ඉන්දියා කියලා ගහලා තියෙන්නේ. ඉන්දියා කියලා ගහලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කියන රටවල් දෙකම බ්‍රිතාන්‍යයන්ට යටත් විජිත හැටියට තමයි ඒ කාලේ පාලනය කරේ. එතකොට ඉන්දියාවේ සහ ලංකාවේ දෙකේම මේ භාවිතා වෙලා තියෙන මේ රිදී රුපියල. මේ රිදී රුපියල තමයි ලංකාවේ ඉන්දියාවේ දෙකේම භාවිතා වෙලා තියෙන්නේ. ඉන්දියා කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. දැන් මේවා උඟක් අය වර්ධවට ගන්න රිදී 7 5 කියලා මේවා රිදී නෙවෙයි තමනිකල් වලින් තියෙන්නේ. මේවත් මේ රිදී කියලා තමයි උඟක් අය කියන්නේ රිදී නෙවෙයි. ඊළඟට මේ තියෙන්නේ මේක උඟාම පැරණි කාසියක් මේ අවුරුදු 800ක් පැරණි මේ කාසිය. මේකේ තියෙන්නේ මේ මස්ස කාසිය. මේ මස්ස කාසිය කියලා කියන්නේ මේකේ තියෙන විවිධ වර්ග තියෙනවා පරාක්‍රම බාහුව මස්ස, ලීලාවතී මස්ස, ඊළඟට සහස්ස මල්ල මස්ස මේ ඒ විදිහට මේ ධර්මාශෝක දේව මස්ස මේ විදිහට විවිධ මේ ලාංඡන එකයි වගේ වුණාට බ්‍රාහ්මී අක්ෂර වලින් පොඩි වෙනස්කම් සහිත තමයි හඳුනාගෙන තියෙන්නේ. මේ එකම ආකාරයේ වගේ තමයි කාසි පෙනෙන්නේ. ඒනට වෙනස්කම් තියෙනවා. ඒ මස්ස කාසි මේ අවුරුදු 800ක් පැරණි රටෙන් ගෙන යන්න තහනම් කස්ටම් එකේ යල්ලනවා අත්අඩංගුවට ගන්නවා. ඉතින් මල්ලගේ මේ වෙච්ච දේවල් එකතු කර මේ කියන්නේ කස්ටමර්ස් එකේදී අත්අඩංගුවට ගත්ත කාසි පිළිවෙල මල්ලගේ ලිපි ලේඛන තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා තව මේ මෙන්න මේවට කියන්නේ මේ පතාගේ කියලා කියනවා. පතාගේ කියලා කියනවා ස්ටිවර් කියලාත් කියනවා. එතකොට මේ ස්ටිවර් එක මේ ස්ටිවර් දෙක මේකට තුට්ටුව කියලා තුට්ටු දෙකේ කාසිය කියලා කියන මෙන්න මේ කාසියට. ඊළඟට මේ මෙතන තියෙනවා මේ තියෙන්නේ මේවට අපේ රටේ භාවිත වෙලා තියෙන මේවට කාසිය වලට කියන්නම් පෙනී කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ පෙනී කියලා. නමුත් අපේ රටේ භාවිත වුණේ අපේ කටට හුරුවට පැන්ස කියලා. අර අපි පවුන් සීලින් පැන්ස කියන්නේ. ඒ විදිහට මේ පැන්ස කාසි තමයි මේ තියෙන්නේ. මේ රජිනගේ ලාංඡනයේ යටතේ නිකුත් කරන්නේ. මේක ඇල්බම් එක තමයි මේ තියෙන්නේ. ඒ අරනකොට මල්ලගේ ඇල්බම් තියෙනවා. ඇල්බම් 12ක් තියෙනවා. දැනට ඒක ඇතුළත් කරලා එයාම කාසි බොහොමයක් කරලා අපි බලමු දැන් ලංකාවේ නිකුත් කරපු මේ මුල්ම කාසිය. ලංකාවේ නිකුත් කරපු මුල්ම කාසිය තමයි අපිට ඓතිහාසික ලිපි ලේඛන වල සහ පොතපතින් සඳහන් වෙන්නේ මේ හස්සෙබු කහපණ කියන. මෙන්න මේ කාසිය තමයි ලංකාවේ මුල්ම කාසිය. මේ රිදී කාසියක්. මේක පංචමාක් කොයින් කියලා කියනවා. පංචමාක් කොයින් කියන්නේ ඒ කාලේ මේ වර්තමානයේ වගේ තාක්ෂණයකින් නොදියුණු යුගයක මේ අර සීල් එකක් ගන්නවා වගේ ඒ විදිහට තමයි පංච කරලා මේ හදලා තියෙන කාසිය. මේක තමයි ලංකාවේ මුල්ම කාසිය මේ හස්සෙබු කහපණ. අපිට දෙන්න පුළුවන් ලිපියේ සඳහන් කරලා තියෙන්නේ අර තමයි මේ තියෙන්නේ හස්සෙබු කහ මේක විවිධ වර්ග වල තියෙනවා ඉර හඳ ලාංඡනය ගහකොළ නොයෙකුත් සප්ත රූප ඇතුළත් කරලා තමයි ඒවා නිකුත් කරලා තියෙන්නේ. ඊළඟට තවත් දුර්ලභ කාසියක් හඳුන්වන්නත් පුළුවන්. මම ඔබට ඉස්සෙල්ලා පෙන්නන්නේ මේ තියෙන මේ උඩරට විදි පණම කියන කාසිය මේ 1874ත් 1815ත් අතර කඳුරට ප්‍රදේශයේ මේ භාවිතා කරපු රිදී කාසිය. මේ හා සමානවම තියෙන කාසියක් මේ කෝට්ටේ යුගයේ රම්පණ මේක රත්තරන්. මේ දෙන්නේ කෝට්ටේ යුගයේ රම්පණ. ඊටමස් විශේෂ සංකේත සහිත ඒ කාලේ නිෂ්පාදනය කරලා තියෙන මේ කාසි විශේෂය. ඊළඟට මේ වෙනම පුළුවන් මේ මම ඔබට ඉස්සෙල්ලා පෙන්වුවා මේ මස්ස කාසිය. එතකොට මේ කියන්නේ මේ මස්ස කාසිය වල විශේෂය. ඊළඟට මේක ඊටම දුර්ලභයි. මේ පළවන පරාක්‍රම බාහුව මේ මස්සේ අටෙන් එක මෙන්න බලන්න. ඒ විදිහම මේ ඊටම මේ කාසිය උගක් දුර්ලභයි මිලාදිකයි. මේ මස්ස කාසිය අටෙන් එක. ඊළඟට මේ මහනුවරගේ භාවිතා වෙලා තියෙනවා මේ ලාරින්ස් කියලා කාසිය විශේෂයක්. ඔබ අහලත් නැතුව ඒ සමහරට මේ ලාරින්ස් කියන එක මේක සිංහල භාෂාවෙන් කියන කොකු කාසිය කියලා. මේක රිදී එක. මේකත් ඒ කාසිය මේ කොකු කාසිය නැත්නම් ලාරින් කියන එක මේක තවත් හඳුන්වලා තියෙන පොතපතේ තියෙන අඟුරු මස්ස කියන. මේ අඟුරු මස්ස කාසිය විශේෂය තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ තියෙන රන් කහවණු. රන් කහවණු මේ කහවණු එකේ අටෙන් එක. මේ තියෙන රන් කහවණු අටෙන් එක. මේක කෞතුකාගාරවල තමයි දකින්නට ලැබෙන්නේ. ඊළඟට මොකද උදාහරණ කර කතා වෙන තුට්ටුවක්වත් අතේ නැහැ කියලා. දැන් තුට්ටුව කිව්වට කවුරුත් තුට්ටුව දැකලා නැහැ හුඟක් අය. ඉතින් මෙන්න මේ තියෙන්නේ තුට්ටුව. මේක තමයි තුට්ටුව කියන කාසිය. ඒකම දුර්ලභයි. මේ සිංහල තමයි දකින්නට ලැබෙන්නේ තුට්ටුවේ කාසිය. ඊළඟට මේ තුට්ටුවේ කාසිය මේ තුට්ටුවේ අටෙන් එකේ කාසිය මේ. තුට්ටුවෙන් අටෙන් එකක් තමයි මේ තියෙන්නේ. මේක පිටාම දුර්ලභ කාසිය විශේෂයි. තුට්ටුවෙන් අටෙන් එක.
මේ හැදෙනකොට මේ VOC කාසි කියම අද ඉතින් ගොඩක් අය VOC ගැන කතා කරනවා. හැබැයි මේ VOC කාසි වල තියෙනවා මේ දුර්ලභ කාසි විශේෂ. මේ තියෙන්නේ මෙන්න මේක තඹකුට්ටි කාසි කියලා කියන මේ ඉතාමත්ම ඝනකමෙන් අධිකයි. මේ තාක්ෂණයෙන් නොදියුණු එක තමයි හදලා තියෙන්නේ. මේ කාසි වල සමහර කාසි දෙමල්ලා මෙතන ඇතුළත් කරලා නැහැ. සමහර ඒවා වගේ කෑලි කපලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඇටියට සමානව කරගන්න බැරි නිසා බරෙන් තමයි සමාන කරලා තියෙන්නේ. කෑලි වලින් කපලා අයින් කරලා තියෙන කාසි තියෙනවා. දැන් මෙතන VOC කාසි වර්ග මේ පහක් තියෙනවා. මේ වගේ හොලන්ඩ් කියලා ගහලා තියෙන්නේ. මේ VOC කියන්නේ ඒ ඕලන්දේ සලකුණ පෙරදිග ඉන්දිය වෙන සමාගම කියන එක තමයි ගහලා තියෙන්නේ. මේ මෙතන ඒ වගේ මේ පැරණි කාසි ගණනාවක් ඔබට දැක ගන්නට පුළුවන් වෙනවා. මේ හරනකොට මේ දැන් අපිට ලංකාවේ භාවිත කරන චීන කාසි. ඒ කියන්නේ ලංකාව සහ මේ පෙරදිග රටවල් අතර තිබුණු වෙළඳ සම්බන්ධතා හේතු කරගෙන ඒ කාසි ලංකාවේ භාවිත වෙලා තියෙන බව මේ විවිධ කැණීම් කටයුතු වල තමයි හම්බ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ලංකාවේ භාවිත වෙච්ච මේ චීන කාසි. ඒ වගේම තවත් ඔබට දුර්ලභ කාසි පෙන්වන්න පුළුවන්. මෙන්න මේ කාසි. මේක ගැන හොඳ ලස්සන කතා ප්‍රවෘත්ති තියෙනවා. මේකට කියන්නේ මේ සුරත් රුපියල කියන. මේ සුරත් රුපියල කියන එක ලංකාවේ භාවිත වෙච්ච කාසියක් නෙවෙයි. මේ කාසි නිෂ්පාදනය කරලා තියෙන ඉන්දියාවේ ඉඳලා මේ කාසි ඉන්දියාවේ තවත් ප්‍රදේශයකට මේ නැවකින් රැගෙන යනකොට නැව ඇවිල්ලා ලංකාවේ දැන් ඔය මේ යාල මුදු තීරයට යාල අබේ භූමියේ මේ මුදු තීරයට ආසන්න විශාල ගල් පර දෙකක් තියෙනවා. සතපුම් 24 25ක් වගේ දින මහා රාවණ ගල් පරේ සහ කුඩා රාවණ ගල් පරේ කියලා. එතකොට අර නැව් උණකට ගහගෙන ඇවිල්ලා අර ගල් පර වල වැදලා තියෙනවා. මොකද හොයන්න බෑ මේ මූදේ මෙච්චර මේ විශාල දිගට විශාල ගල් පර්වත තියෙනවා. ඒ කියන්නේ ජලය මට්ටමේ ගෑවි නොගෑවි වගේ තමයි තියෙන්නේ. ඈතට පෙනෙන්නේ නෞකාවකට. ඉතින් මේ නෞකාවේ අර උණකට ගහගෙන ඇවිල්ලා ඉන්දියාවේ එක ප්‍රදේශයක වෙනත් ප්‍රදේශයකට උඩ අහම්බෙන් ආපු නැව මේ ගල් පර වල හැපිලා විනාශ වෙලා තියෙනවා. මුදු පොතේ ගිහිල්ලා තියෙනවා. ඒකට මේ නැව විතරක් නෙවෙයි තවත් නැව් ගණනාවක්ම ඒ කාලේ දන්නේ නැහැ මේ හරිය මේ වගේ ගල් පර වල දිනන කියලා හැපිලා මුදේ විනාශ වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ අපේ ලංකාවේ හිටියා මේ දැන් අවසාන කාලේ ලංකාවේ ගත කරපු විද්‍යාඥයෙක් තමයි ආතර් සී ක්ලාක් මෙතුමා. එතුමා මේ පිළිබඳව දැනගෙන එතුමා කණ්ඩායමක් එක්ක ඇවිදින්න මේ මයික් විල්සන් ඒ වගේම තවත් ඒ වගේ අවුරුදු 12 වගේ ළමයි දෙන්නෙකුත් එක්ක ඇවිදින්න මේ ගවේෂණ කටයුතු කරලා මේ හොයාගෙන තියෙනවා මේ කාසි මේවා එක මල්ලක මේ කාසි 10 ගානේ තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒ ඉන්දියාවේ මේ නෞකාව ගිලුණාට පස්සේ විශාල රිදී ඉගයක් ඇවිල්ලා තියෙනවා. ඒ බව සඳහන් වෙලා තියෙන මල්ලක ලිපි ලේඛන තියෙනවා. ඉතින් මේ මූදේ මේ වගේ ඝන නිදානය හොයන්න තමයි ආතර් සී ක්ලාක් මෙතුමා ඇවිල්ලා ඒ ගවේෂණ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ රිදී මේ සුරත් රුපියලා මේ හොයනවත් එක්කම ඔබලන්ට සමහරට මතක ඇති අපේ ලංකාවේ මේ ප්‍රථම වර්ණ චිත්‍රපටය තමයි කඩුම මේ රම්මුතු දුව. එතකොට රම්මුතු දුව චිත්‍රපටයේ ඒ කතා ප්‍රවෘත්තියක් මේ වෙන්නේ මූදයට සැඟවිලා තියෙන වස්තු වෙන කතාවක් තියෙන. ගාලි පොන්සේක ඔය ජීවරණානි කුරුකුරු සූරි තමයි ප්‍රධාන චරිතය මේ රඟපෑවේ. ඉතින් ඒකෙත් තියෙන මූදයට කිමිදිලා මේ වස්තු සොයන ආකාරය. එතකොට මේවට පාදක වුණේ අර ආතර් සී ක්ලාක් මෙතුම ඇවිල්ලා අපේ අර මහා රාවණ ගල්පරේ සහ කුඩා රාවණ ගල්පරේ ආශ්‍රිතව නෞකා ගිලිච්ච වගේ වස්තු වෙනකොට ඒ ආශ්‍රය කරගෙන තමයි ඒ පදනම් කරගෙන තමයි ඒ ප්‍රථම චිත්‍රපටයේ සම්මුත දුවත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේක මේ ලංකාවේ භාවිත නුනට මේක මේ අරාබි වර්ෂ වලින් 1113 තමයි නිකුත් කරලා තියෙන්නේ. මේ අපේ වර්තමාන වර්ෂත් එක්ක සසඳනකොට 1703 තමයි මේ කාසිය නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේකත් ඉතා වටිනා කාසි විශේෂයක්. මේ හැමෝටම ඔබට පෙන්වන්න පුළුවන් දැන් මේ අපේ ලංකාවේ නිකුත් කරපු කාසිය අතර සමරු මේ කාසියක් තිබුණා මේ පළවෙනි ජනාධිපති කියන්නේ විධායක ජනාධිපතිතුමා ජී.ආර්. ජයවර්ධන මැතිතුමා වෙනුවෙන් නිෂ්පාදනය කරපු කාසිය. මේකේ පොඩි වෙනස්කමක් වෙලා ඉවරලා දුර්ලභ කාසි විශේෂයක් හැටියට කාසි නිකුත් වෙලා තියෙන ලංකාවේ ඉතාම දුර්ලභයි. කාසි 2600ක් වගේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. කාසි එකතු කරන්නන් අතර ඒවා එක රාශි වෙලා තියෙනවා. මේක ඉතාමත්ම මිලාදික මේ කාසිය මේ අපි ළඟ අපේ එකතුවේ දැනට කාසි දෙකක් තියෙනවා. මේක ඉතින් ඉතාමත් පරිග මිලාදික දුර්ලභ මේ ජී.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාසිය. ඊළඟට දැන් අපි ඔය මේ කාසිය ගැන කතා කරනකොට පසු කාලේනෝ අපිට දැනගන්න ලැබුණා මේ ශ්‍රී ලංකා මහා මේඝය නිකුත් කරන සමරු කාසි. ඒ සමරු කාසි කියන්නේ සංසාරයේ පවතින කාසි නෙවෙයි
සංසරණේ පවතින්නේ නැහැ. කාසි එකතු කරන්නන් සහ විදේශිකයන්ගෙන් විදේශිකව ඉලක්ක කරගෙන තමයි කාසි නිකුත් කරන්නේ. ඒවා නිකුත් කරන රුපියල් 500ක සමරු කාසි, රුපියල් 16 කාසි, රුපියල් 1500, 2000 ඊළඟට රුපියල් 5000 කාසි, රුපියල් 10000 කාසි වගේ විශාල මිල ගණන් යටතේ තමයි නිකුත් කරන්නේ. මතු පිට දැන් රුපියල් 500යි කියලා සඳහන් කරලා ඒවා 500ට දෙන්නේ. ඒවා 5000යි 15000යි මේ 5000ට එහෙම දෙන්නේ 500 කිව්වට එහෙම දෙන්නේ නැහැ. දැන් 5000 කියලා කාසිය සඳහන් කරලා දුන්නාට එහෙම 5000ට හම්බ වෙන ලොකු මිල ගණන් වලට. ඒක අද කාලේ නම් ඒවා ඉතින් 75 50 80 වගේ මේ මොකද සීමිත ප්‍රමාණයක් තමයි නිකුත් කරන්නේ. දැන් උදාහරණයක් හැටියට කියනවා මම ළඟ තියෙනවා සමුරු කාසි. ඒකේ තියෙනවා ලංකාවට පාප් වහන්සේ මේ වැඩම කරපු අවස්ථාවේ නිකුත් කරපු කාසිය. ඒවා ලංකාවට නිකුත් කරලා තියෙන කාසිය 1500යි. ඉතින් ඒවා ඉතාමත් දුර්ලභයි. ඉතින් මගේ එකතු ඒ කාසියක් තියෙනවා. මට ඔබට පෙන්නන්නට පුළුවන් සමරු කාසි වෙනම තියෙනවා. ඒවා සංසාරණේ පවතින විශේෂ අවස්ථාවල නිකුත් කරන්නේ සීමිත ප්‍රමාණයයි ආයෙ නැවත නිකුත් කරන්නේ. ඒක නිසා කාසි එකතු කරන අතර මිලදී ගත්ත කට්ටියට ඉතා ඉහළ මිලකට අධික මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින මේ සමරු කාසි. අපි බලමු මේ සමරු කාසි වල විශේෂිත සමරු කාසි කීපයක් පිළිබඳව. මේ කාසිය මේ විශේෂ සමරු කාසියක්. මේක මේ හිමාකාර ක්‍රමයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රොස්ටඩ් ප්‍රූෆ් කියන ආකාරයට. ඊටමත් දකුණු කල් විදිහට නිර්මාණය කරලා තියෙන මේ පාප් වහන්සේ ලංකාවට පැමිණි අවස්ථාවේ ඒ ගමන සිහිපත් කරලා තමයි මේ කාසිය ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළේ. මෙතන කාසි ලංකාවට නිකුත් කරලා තියෙන කාසි 1500ක් පමණයි. ඒකෝට මේ කාසි ඊටමත් අධික මිලකට තමයි දැන් අලෙවි වෙන්නේ ගත්ත අය අතර. ඉතින් මොකද සුළු ප්‍රමාණයක් ලංකාවේ ජනගහනයත් එක්ක බලනකොට 1500ක් කියන ඊටමත් සීමිත ප්‍රමාණයක් නැවත මේ කාසි නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ වගේම අපිට පෙන්වන්න පුළුවන් අනුබුදු නිමිදු දැන් කියලා නිකුත් කරපු මේ රුපියල් 500 සමරු කාසි. මේවත් දැන් මේ දකින්න ලැබෙන්නේ මේ තියෙන්නේ රුපියල් 500ක මුහුණත වටිනාකම. නමුත් මේවා ඉතින් ඊට වඩා අධික මිල ගණන්. මේ ඊටාත්ම දකුණු කළු කාසියක් තමයි මේ අනුබුදු නිමිදු ජයන්ති කාසිය. තවත් මේ දකුණු කළු කාසි කීපයක් තියෙනවා. මේ ශ්‍රී ලංකා මහ බැංකුව 2550 මේ සංවත්සර ගෙන නිකුත් කරන ලද මේ රුපියල් 2000 සමරු කාසි. මේ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය නිලුම් මල් පිට වැඩ සිටින ආකාරය නිරූපණය විදිහට වර්ණ දෙකකින් පිටි පාටින් සහ රම් පාටින් මේ නිෂ්පාදනය කරලා තියෙන රුපියල් 2000 සමරු කාසි. මොහොතකට දකුණු කළු ආකාරය නිෂ්පාදනය කළ තුන රුපියල් 2000 සමරු කාසි. මේ කාසිය වගේම එයා සමාන තවත් කාසියක් නිෂ්පාදනය කරන රුපියල් 1500ක වටිනාකමකින් යුක්තව ඒ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය පිළිබිඹු වෙන නිලුම් මල් හත පිට වැඩ ඉන්න විදිහට රුපියල් 1500ට වටිනාකමකින් යුක්ත කාසිය. රුපියල් 1500 කියලා පහත සඳහන් කරනවා. ඒ වගේම මම ඔබට විශේෂ කාසියක් පෙන්නන්න කැමතියි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරලා තියෙනවා රුපියල් 5000 සමරු කාසිය. ඒ කියන්නේ 60 වෙනි මේ මහ බැංකුවේ 60 ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වෙනි සංවත්සරයේ නිකුත් කරලා තියෙන මේ මුහුණත වටිනාකම තියෙන රුපියල් 5000යි. මේ තියෙන එක අපි තාමත් දකුණු පොළ අපි සිංහයා ඉන්න වර්ණ දෙකකින් යුක්තව එක් පැත්තක් නිරූපණය විදිහට නිකුත් කරලා තියෙනවා. මම ඔබට දැන් පෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ දෙයක්. මේ වගේ දෙයක් දකින්න ඉතාමත් මමාදී. මේ තියෙන ඉවත ගමන රුපියල් 500 16 නෝට්ටු කෑලි කපලා මෙන්න මේ විදිහට මේ සකස් කරන ශ්‍රී ලංකා මහ බැංකුව මේක කියන්නේ බ්‍රිජට් එකක් කියලා. මේ බ්‍රිජට් එකක් තමයි මේ තියෙන්නේ. මේක තියෙන ඔක්කොම මේ කියන්නේ භාවිතයට ගන්න බැරි වෙච්ච රුපියල් 5000 10 වගේ නෝට්ටු පුටු කෑලි වලට කපලා මේ ඉතාමත් මේ විදිහට මේ කෑලි හොයාගන්න පුළුවන්. ඉතාමත්ම දුර්ලභයි. මේ වගේ මේ බ්‍රිජට් එකක් දකින්න.
මම කාසිය එකතු කිරීම ආරම්භ කරාට පස්සේ මට ලොකු ආසාවක් ඇති වුණා මේක මේ අපේ ගමේ ප්‍රදේශයේ ඉන්න අයට මේක ප්‍රදර්ශනය කරන්න. ඒ ඇත්තටම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන විශාල දැනුම් අද වගේ එකතුවක් මට තිබුණේ නැහැ. ඉතින් අපි ගමේ ප්‍රජා ශාලාව කීප දෙනෙකුට කියලා ආරාධනා කරලා අපි හරි සතුටින් තමයි ආරම්භ කරේ. බොහොම පොඩි ප්‍රමාණයක් තිබුණා. ඉතින් මේ පොඩි ප්‍රමාණය මේක කෙනෙකුට ගෙනියන්න පුළුවන් ප්‍රමාණයක් තිබුණේ. නමුත් හරි උනන්දුවෙන් ජනතාව බලන්නට ආවා. අපි එදා මේ ඡායාරූපයක් ගත්තා. අපි හිතුවේ ඒක එච්චර වැදගත් වෙයි කියලා. නමුත් අද ඇත්තටම සඳහන් කරන්න පුළුවන් මේ ඉන්නේ මේ ෆොටෝ එකේ ඉන්නේ ඒ දවස්වල අපේ පුතා මේ පොඩිවට මේ මම මේ අපේ නෝනා මේ තව අපිට ගමේ උදව් කරපේකන. ඉතින් මේක මේ පුතා මේ රාමු කරගෙන ආවා මේක සීවරණයක් හැටියට මෙතනින් ආරම්භ කරපු ව්‍යාපාරික දෙලන්ත මේ වෘක්ෂයක් බවට අද පත් වෙලා තියෙනවා. මම නෝට්ටු එකතු කරන්න පටන් ගත්තට පස්සේ මම මේවා මුලදී මේ අර ක්ලියර් ෆයිල් කියලා වෙළඳපොලේ බුක් ෂොප් වල තියෙන එකක් අරගෙන ඒවට තමයි ඒක රාශි කරමින් හිටියේ. පසු කාලෙක මේක මේ මට හිතුණා හරි අමාරුයි කියලා මේ පරිහරණය කරන්න. ඊටත් ඉස්සෙල්ලා මුලින්ම කරේ මේ වීදුරු වලින් රාමු කරලා පෝරු හැටියට තමයි සකස් කරේ. පසු කාලේ ඒ ඇතුළට මේ කව වගේ කුමි සතු රින් ගන්න පටන් ගත්තා. එතකොට ගෙනියන්නත් බැහැ විදුරු බිඳෙනවා. හරි අමාරුයි පරිහරණය කරන්න. ඊට පස්සේ තමයි ක්ලියර් ෆයිල් වලට ගත්තේ. ඒකත් අමාරුයි කියලා තේරුණා. නමුත් ඊට පසු කාලේනම මේ පුතා උනන්දු වෙලා එයා මේ ඇල්බම් දෙකක් ගෙන්නවුවා. ඒ ලංකාවේ මේ ඇල්බම් ගන්න නැහැ. මේවා තියෙන්නේ චීනේ තමයි තියෙන්නේ. ඉතින් එයා මේ ඔන්ලයින් හරහා ගෙන්නවුවා. ඉතින් එයා වැඩ කරන්නේ දෙහිවල සත්තු අතිසුදේශ ජයසිරි. ඉතින් එයා මේ මම මේ කරගෙන ආපු වැඩ පිළ හුඟක් දුරට වැඩි දියුණු කරලා තියෙනවා. එයා තමයි මේ ඇල්බම් ගෙනාවේ. මේක ඔබට බලන්නත් පුළුවන්. ඊටමත් මේ දකුණු කාල විදියට මේ චීනීය නිෂ්පාදිත ඇල්බම්. මේ වගේ ඊට පස්සේ මම මේ වර්ගීකරණය කරලා මෙන්න බලන්න මේ ජෝර්ජ් රජුගේ කාණ්ඩය යටතේ නිකුත් කරපු මේ 710 නෝට්ටු, 725 නෝට්ටු, ඒ වගේම 750 නෝට්ටු. ඊළඟට මේකත් රුපියල ජෝර්ජ් රජුගේ කාණ්ඩය යටතේ මේකත් වෙනත් එකක් ජෝර්ජ් රජුගේ කාණ්ඩය යටතේ. දැන් මේ නෝට්ටු මේ ගවර්න්මන්ට් ඔෆ් සිලෝන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ නෝට්ටු පොතක් හැටියට තමයි ටිකට් පොතක් වගේ තිබිලා තියෙන්නේ. එක පොතක ටිකට් මේ රුපියල් නෝට්ටු 25ක් තිබෙනවා. දැන් ඔබට පේනවා ඇති ඊටම සියුම් ලෙස බැලුවොත් මේ චූටි සිදුරු මේ අර මෙහෙම කඩලා ගත්ත විදිහට තමයි මේ තියෙන්නේ. මේ 25 පොතකේ එකක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ රජින කාණ්ඩය යටතේ නිකුත් කරලා තියෙන ඒ වගේ අපි ළඟ තියෙන්නේ මේ රුපියල් නෝට්ටු, දෙකේ නෝට්ටු ඒවා. ඊට පස්සේ මේ පැරණි රාජ්‍ය ලාංඡනය යටතේ නිකුත් කරලා තියෙනවා මේ රුපියල් නෝට්ටු. ඒ වගේම රුපියල් 2 නෝට්ටු. මේ රුපියල් 5 නෝට්ටු. ඊළඟට මේ තියෙන්නේ මේ රුපියල් 2 නෝට්ටු මේ බණ්ඩාරනායක මහත්මයාගේ අපේ රටේ අගමැතිවරි. එතකොට එතුමා වෙනුවෙන් තමයි මේ රුපියල් 2 නෝට්ටු, රුපියල් 5 නෝට්ටු, රුපියල් 10 නෝට්ටු. ඒ වගේම මේ රුපියල් 50 නෝට්ටු. ඊළඟට මේ තවත් ආකාරයක රුපියල් 50 නෝට්ටු. මේ තියෙන්නේ තවත් ආකාරයක රුපියල් 50 නෝට්ටු. ඊළඟට මේ තියෙන්නේ තවත් වෙනස්ම රුපියල් 100 නෝට්ටු. ඊටමත් ප්‍රමාණයෙන් විශාලවට තමයි ඒ කාලේ නිකුත් කළ තියෙන්නේ 1975. මේ තියෙන්නේ ඊළඟට මේ 1970 නිකුත් කරපු මේ රුපියල් 100 නෝට්ටු. ඔබට මතක සමහරට අහලා ඇති මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය යටතේ සමගි පෙරමුණු රජය යටතේ මුදල් මේ සංගෝලා තියෙනවා එළියට ගැනීම සඳහා මේ මුදල් අවලංගු කළා. මේ අවලංගු කරපු නෝට්ටු තමයි මේ රුපියල් 50 100 නෝට්ටු. ඒ වගේම මේ පරාක්‍රම බහු රජතුමාගේ සේයාරුව සහිතව නිෂ්පාදනය කරපු රුපියල් 2 නෝට්ටු, රුපියල් 5 නෝට්ටු, රුපියල් 10 නෝට්ටු. ඊළඟට මේ රුපියල් මේකත් රුපියල් 10 නෝට්ටුයි. ඒ වගේම මේ පැරිණි රාජ්‍ය ලාංඡනය යටතේ මේ නිෂ්පාදනය කරපු රුපියල් 10 නෝට්ටු ප්‍රමාණයෙන් විශාලවට ඒක නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකාව ජනරජයක් වුණාට පස්සේ අපේ රටේ නිකුත් කරව නෝට්ටු දෙකක් නිකුත් කරා. එකක් රුපියල් 50 නෝට්ටු, අනික තමයි රුපියල් 100 නෝට්ටු. මේ ජනරජ ලාංඡනය යටතේ. විශේෂත්වය වන්නේ මේ වටිනාකමේ යුක්තව මේ නෝට්ටු දෙක පමණයි මේ ලංකාවේ දැනට නිකුත් කරලා තියෙන්නේ. ඊළඟට මේ ෆෝනා ඇන්ඩ් ෆ්ලෝරා සීරීස් කියලා මේ වනසත්ව සහ වෘක්ෂ ලතා ඒ තේමාව යටතේ එලි දක්වපු මේ දෙකුම් කළු මේ රුපියල් 2 නෝට්ටු, රුපියල් 5 නෝට්ටු, ඒ වගේම රුපියල් 10 නෝට්ටු, ඒ වගේම මේ රුපියල් 20 නෝට්ටු,
ඉතාමත් දැකුම් කල විදියට නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ඒ කාණ්ඩය යටතේ මේ රුපියල් 50 නෝට්ටුව, ඒ වගේම මේ රුපියල් 100 නෝට්ටුව මේ කාණ්ඩයට තමයි නිකුත් කරලා තියෙන්නේ. මගේ ඇත්තටම අවසාන ඉලක්කය මගේ බලාපොරොත්තු තිබුණේ මේ දැනටත් තියෙන්නේ මේ මියුසියම් එකක් ආරම්භ කරන්න. කියන්නේ කෞතුකාගාරයක්. මට දැන් අවශ්‍ය කරන ඇත්තටම ශාලාවක් පිරෙන්න තරම් මුදල් තියෙනවා, කාසි තියෙනවා, ඒ වගේම පෞරාණික භාණ්ඩ තියෙනවා. ඉතින් මේ වෙනකම් මට කවුරුත් මේ අනුග්‍රහය දක්වන කෙනෙක් අපිට හමු වෙලා නැහැ. ඉතින් ගොඩනැගිලි පහසුකම් තියෙනවා නම් ආරක්ෂිතව තියෙනවා. ඇත්තටම මේ විදේශ විනිමය උපයන්නට පුළුවන් ජාති වශයෙන් සහ ජාත්‍යන්තරයෙන් අපිට මේ මමගේ තනි පොඩි පුද්ගලයෙක් ආරම්භ කරපු එක අද හොඳ මට්ටමක තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. දැන් නම් මේ නිකන් ඉතින් ගෙදර මේ අල්මාරිය ඇතුලේ කබඩ් ඇතුලේ තියෙන්නේ. නමුත් අපිට හොඳ විවෘත ස්ථානයක තියෙනවා නම් ඇත්තටම මේ හොඳ විදේශ විනිමයක් උපයන්න පුළුවන්, හොඳ ආදායමක් උපයන්න පුළුවන්. සේවකව දෙන්න තුනකට වැඩක් ගන්න පුළුවන් මට්ටමකට අපිට ගන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහයක් හෝ එහෙම නැත්නම් ප්‍රදේශීය ඉන්න කවුරු හරි අපි ගම පාදිසි ලේකම්කමක් වෙන්න පුළුවන්, පොලිස් නිලධාරියෙක්, පොලිස් ස්ථානපති, එහෙම නැත්නම් ඊට වඩා කවුරු හරි උසස් නිලධාරී බලධාරියෙක් ඉන්නවනම් මේ අපේ මේ ප්‍රදේශයේ සැඟවිත් ඇත්ත මොකද ඉන්නේ දන්නේත් නැහැනේ. ඉතින් මේ වගේ දෙයක් මම හිතන්නේ මේ ගම්මාන කීපයක බැලුවත් ගම්මාන 7ක නෙවෙයි ගම්මාන 77ක බැලුවත් මේ මගේ එකතුව තරම් එකතු කරලා නැහැ. ඉතින් මම බොහොම මේ නිර්ලෝභීව තමයි පටන් ගත්තේ. ඉතින් මේකට මීට වඩා වටිනාකමක් ආදායමක් උපයන්න ක්‍රමයකට කවුරු හරි අනුග්‍රහය දක්වනවා නම් අපිට උදව් කරනවා නම් අපිට මේක හොඳ මේ ආදායම් මාර්ගයක් වගේම පාසල් ළමුන් දෙන්න පුළුවන්, වැඩිහිටියන්ට පුළුවන් හොඳ දැනුම බෙදෙන මේ වගේ කැරියට අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම අද උඟාක් දෙනෙක් මේ අපේ උරුමය රැක ගන්නවත්, අපේ දී රැක ගන්නවත්, අපේ සාරධර්ම ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන සියලුම දේ වියකිලා යනවා. මේ විදේශීය දේවල් තමයි වැළඳගන්නේ. ඉතින් මම නම් කැමති කවුරු හරි මේකට අනුග්‍රහය දීලා මේවා ඉදිරි පරම්පරාවෙන් අපේ කාලේ ඉවරයි දැන්. ඒකට ඉදිරි පරම්පරාවට රැක ගන්න යම්කිසි වැඩ පිළිවෙලක් යොදනවා නම් කරන්න දෙන්න අපි ඒක රාජ කරලා තියෙන්නේ. අපිට ස්ථානයක් ඒ පහසුකම් දෙනවා නම් අපි කැමති මේවා එලි දක්වන්න. ඉතින් එතකොට ඉදිරියේ ඉන්න පරම්පරාව ඇත්තටම දැකලත් නෑ, දන්නේත් නෑ, වැඩිහිටියෝ දන්නේත් නෑ, ඒ අයට උවමනාවකුත් නෑ. ඉතින් ඒ නිසා මම රැක ගන්න කවුරු හරි යම්කිසි බලධාරියෙක් හැකි කෙනෙක් ඉන්නවනම් අපේ නිරන්තරයෙන්ම මගේ සහයෝගය දෙන්න මම කැමතියි. ගොඩක් ස්තුතියි.